ඉතාමත්ම ගෞරවයෙන් අපි ආරාධනා කර සිටින්නේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කරන්නට සාම්ප්‍රදායික පහන දල්වමින් මේ උත්සවය ආලෝකමත් කරන්නටයි. සරස්වතී දෙව්මෑණියන්ගේ ආශිර්වාදය මේ උත්සවය සඳහා ලබා දීමට මේ ආරාධනය ශවිෂ්මි, මෙතුකි, දැහැමි, නෙතුලි, ජෙනුලි, මෙතුලි, මුතුලි, බිසඳි යන පුංචි සමනලියන්ටයි. ශ්‍රී තේජ භගවතෝ මුනි රාජ සරණං පද කමල මුදුන තත් මුනි වන්දමා
පිළිගැනීමේ කතාව ත්‍රයි භාෂාවෙන්ම කරන්නට අපි ආරාධනා කරමු. ඒ අනුව සිංහලෙන් ඔබ සැම පිළිගැනීමට මේ ආරාධනය විදසි සවෙන්යා සිසුවියටයි. ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම සමලල පෙර පාසලේ පුංචි අපි හැමෝටම අද හරි සතුටු දවසක්. අපි හැමෝම එකතු වෙලා නැටුම් ගැයුම් වලින් ලස්සන උණු සමරගුම් ප්‍රසංගය පවත්වන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් පුංචි අපේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි ගෞරවනීය ආරාධිත මුත්තන් සියලු දෙනාමත් අපේ ආදරණීය දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඇතුළු අනිකුත් නැන්දලා මාමලා සියලු දෙනාමත් මම ඉතා ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. පුංචි අපේ දස්කම් වෙලා සතුටු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි. මම විදසි. මීළඟට ඉංග්‍රීසි භාෂාවෙන් පිළිගැනීමේ කතාව ඉදිරිපත් කිරීමට මේ වේදිකාව බාර දෙන්නේ නෙවාන් මින්ස් රුක පුංචි පුතණුවන්ටයි. Good evening, everyone. Today is a very happy day for us. We are ready to start our Samanala Ragum concert together with the little one of our Samanala Preschool. We warmly welcome our dear guests with a lot of love and a big smile. Welcome our parents, brothers, sisters, aunties, and uncles with love and respect. We are happy to have you all with us today. Thank you. I'm Nehan. දමිළ භාෂාවෙන් ඔබ පිළිගන්නේ නිකිත් මිහිසිත පුංචි පුතණුවන්. Mendenai nianal siruel namaku saso samanal samalala alamba පාඨශාලාවෙන් ආගල් samalala nadana nyalwe arakite alaga ullom emmaddu alappe waluge tanda nal nigin nichita. මේ තාක් වෙලා සිංහල දමිළ ඉංග්‍රීසි කියන භාෂා ත්‍රිත්වයෙන්ම ඔබ සැවොම පිළිගැනීමේ කටයුතු අපේ පුංචි සමනල දුවදරුවන් සිදු කරා. ඉතින් අපේ පුංචි සමනල දුවදරුවන්ගේ ගීතමය හැකියාව ඉදි දක්වමින් පිළිගැනීමේ ගීතය ගායනා කරමින් ඔබ සියලු දෙනාම පිළිගැනීමටයි මේ අවස්ථාව උදා වී ඇත්තේ. ඒ අනුව පිළිගැනීමේ ගීතය ගායනා කිරීම සඳහා මිහින්සා, සෙනාරා, ලසලි, අනුකි, පියුෂා, අභිමානි, විසඳි, දුල්දිනි, මහිරු, පෙහාන්, සංසිල කියන පුංචි දුවදරුවන්ටයි මේ වේදිකාවේ අප විසින් නිදහසට ලබා දෙන්නේ. Taru dahasaki ek ahas ka babalana saki
අපි තරු දහසකි එක එළියකි මතු දවසක බැබලෙන අපි පානාදස්කම් බලන්න අපි වෙනුවෙන් මෙහි සැපැමිණි සියලු දෙනා පිළිගමු අපි සියලු දෙනා පිළිගමු අපි සියලු දෙනා පිළිගමු අපි ඉතින් මේ සෑම කාර්යයක් පිටුපසව සිටින්නේ සමනල පෙරපාසලේ ආදරණීය ගුරු මව්පියන්. ඉතින් මේ අවස්ථාව සමනල පෙරපාසලේ ගුරු මෑණියන් වන ඉෂංගි උදේශිනී ගුරු මෞතුමියනි ඔබටයි මේ සභාවේ සියලුම ආරාධිත අමුත්තන් පිළිගැනීමට. සුබ දවසක් සියලු දෙනාටම. සමනල පෙරපාසලේ 2025 සමනල රැඟුම් ප්‍රසංගය නැරඹීමට පැමිණි සම්භාවනීය ආරාධිත අමුත්තන් මාගේ දයාබර දෙමාපියන් දූ දරුවන් පැමිණ සිටින සියලු දෙනාගෙන් අවසරයි. පුරා වසර දෙකකට ආසන්න කාලයක් තුල දරුවන්ගේ සැඟවුණු දක්ෂතාවයන් කලා කුසලතාවයන් හරි අපූර්වට ඔප්නම්වමින් එක් වේදිකාවක් තුලට අද දින ගෙනවිත් තිබෙනවා. ඉතින් මගේ පුංචි දූ දරුවන්ගේ දස්කම් බැලීමට අපගේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමිය ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම තමයි වෙනිවල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය ගෞරවයෙන් පිළිගනු ලබනවා. බටගොඩ විද්‍යාලයේ විශ්‍රාමලත් ගුරු ආචාර්යනී ප්‍රීති ගුරු මහත්මියත් මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. ගුරු උපදේශිකා සන්ධ්‍යා ගුරු මහත්මිය ගෞරවයෙන් පිළිගනු ලබනවා. හැපි කිඩ්ස් පෙරපාසලේ ප්‍රධාන පාලිකාතුමිය ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම සමනල පෙරපාසලේ වසර ගණනාවක් තිස්සේ හිටපු ප්‍රධාන පාලිකා ශාපා ගුරුතුමියවත් ආදරයෙන් පිළිගනු ලබනවා. සමනල රැඟුම් ප්‍රසංගයේ නැරඹීමට පැමිණි සියලු දෙනාමත් මා ඉතා ගෞරවයෙන් පිළිගනු ලබන අතර ආරාධනා කර සිටිනවා පුංචි සමනල පැටවුන්ගේ සමනල රැඟුම් බලා සතුටු වන ලෙසට. ස්තුතියි.
වර්ණ කළ මයුරා තනින තාන තාන තනින තාන තාන තනින තාන සතර සිව්වර බලති තුඩතර සුරිඳුනේ කදිරා කතර ගම පුර සුරිඳු වාහන කරදි රණ මොනරා තනින තන තන තනින තන තන තනින තන තන තිනින තින තින තිනින තින තිනින තින තින සතර සිව්වර බලති තුඩතර සුරිඳුනේ කදිරා කතර ගම පුර සුරිඳු වාහන කරදි රණ මොනරා තනින තන තන තනින තන තන තනින තන තන තිනින තින තින තිනින තින තින තිනින තින තින පැද්දලිවල්ලි කෑදරවල්ලි කෑමොරවල්ලි හැවරවල්ලි වලපටේ රැහැම් පොටේ කදිනා කැලපොජ පටැරගෙන වරමලේ පාදයෝ උකුරු කන්දේ කොබෙයනේ කුක්රුක් කුක්රුක් කියන්නේ මාමිනි මාදියා දිය 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 කබේ පාබලයක් ගම්ම වේ යමු දෙන්නා උඩින් යන්නට බොල් පිණි බැරි නම් බරන වඩනා මී මාලනු බැඳකන් යමු දෙන්නා Go pada vertika taka denya Go aku mati ke makanya Go ya buta kamu dena go buta kamu dena go buta kamu dena go buta kamu dena Go pada vertika taka denya Go aku mati ke makanya Belgum bebel tunna namagena inni olagala Dalgom bebel tunna namagena inni olagala malokuo Nandang kita ruber berkatapu, angker nandang kita ruber berkatapu, umbar nadung nadabu, Allah ten nadabu, umbar nadung nadabu, Allah ten nadabu, tutu nadung nadabu apa tate tidak bedapu, tutu nadung nadabu apa tate tidak bedapu, metnata ave bola deyo, oh, nente dinane, nente
දිනානේ තෙඳිනානේ මාමිනි මාමිනි මාදියා දිය 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 අපේ පාබලයක් ගම වේ සමුදෙන්ඥා උදින්ඥල්නට බොල් පිණි බැරිනම් බැරනම් වඩනා මී මාලනු බැඳගන්න මල්වාගේ පීදී සුවඳ දෙමු අම්මාගේ ස්නේහේ ලොවට දෙමු කඳුළායේ මීදුම් පැවේ පියපාරේ සීතෙන් නැවේ සුරලෝකේ මීදෝ හිතෙනවා කෙරේ මේ සොයනන් වාගේ සන්තෝෂේ ඉන්නයි ඕනේ පැදිලායේ වාගේ
ලොවේ අපි අපිමයි අපි අපිමයි අපි අපිමයි අපේ ලොවේ අපි අපිමයි අහසේ පාවියන් සුළගේ දැවතියන් අපි අහසේ පාවිලායන් ඒ දුන්නේ පාට සොයායන් අපි අහසේ පාවිලායන් ඒ දුන්නේ පාට සොයායන් අහසේ පාවියන් සුළගේ දැවතියන් ලස්සන මේ මල්වල පාට කොයින් ගෙන එන්නේ සුරලෝකේ සුරංගනා වියන්නෝ මේවා පාට කරන්නේ අනේ මටත් ඒ වගේ සුරංගනාවියක් වෙන්න පුළුවන්ද? පුළුවන්. අපි අපිමයි අපි අපිමයි අපි අපේ ලොවේ අපි අපිමයි අපි අපිමයි අපි අපිමයි අපේ ලොවේ අපි අපිමයි අහසේ පාවියන් සුළගේ දැවතියන් අපි අහසේ පාවිලායන් මේ දුන්නේ පාට සොයායන් අපි අහසේ පාවිලායන් මේ දුන්නේ පාට සොයායන් අහසේ පාවියන් සුළගේ දැවතියන් අහසේ පාවියන් සුළගේ දැවතියන් අහසේ පාවියන් සුළගේ දැවතියන් බටගොඩ ප්‍රාථමික විදුහලේ විදුහල්පතිතුමියනි ඔබතුමියටයි මේ ගෞරවනීය ආරාධනාව මේ ගෞරවනීය සභාව අමතන්නට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට සමනල පෙරපාසලේ ප්‍රධානාචාර්යතුමියනි අනිත්‍යාචාර්යතුමියනි ඒ වගේම සම්භාවනීය අමුත්තනි ආදරණීය දෙමාපියනි ආදරණීය දරුදැරියනි ප්‍රදේශවාසීනි හිතවතුනි ලස්සන වැඩසටහනක් ඉතාම ලස්සන වැඩසටහනක් දැන් අපි ආරාධිත පිරිස එකතු වෙලා කතා වුණේ ලස්සන සින්දු ටිකක් තෝරගෙන තියෙනවා ලස්සනට පුහුණු කරලා තියෙනවා ලස්සනට මෙහෙවනවා පරිසරය ලස්සන කරලා තියෙනවා කලින් කියුණා කෙටි කාලයක් තුල සුළුෙන් තමයි මේක සෝදානම් කළේ කියලා නමුත් එහෙම ගතියක් අපිට පේන්නේ නැහැ හැමදාම වගේ හැම අවුරුද්දකම වගේ ඔබ ඉතා වෙහෙස මහන්සියෙන් කැපවීමෙන් දරුවන් පුරුදු පුහුණු කරපු බව පේනවා. මං ඉතා කෙටියෙන් කියන්නම්. දරුවෙක්ගෙන් ඇහුවහම ලොකු වුණාම කවුද වෙන්නේ කියලා. ළමයි කවුරු කියලාද කියන්නේ? අම්මලා කටපාඩම් කරන ඒවා බොහෝ විට බොරු නම් හිතලා බලන්න. අම්මලා කටපාඩම් කරන ඒවා බොහෝ විට මොකද වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් ඒ ආදී වශයෙන් ලැයිස්තුවක් තියෙනවා. ඔය ලැයිස්තුව ඇතුලේ ළමයි කටපාඩම් කරගත්තු දේවල් බොහොමයක් තියෙනවා. මම මේ කියන්නේ මේ පුංචි දරුවෝ ගැන. ලොකු වුණා මේගොල්ලෝ ඒගොල්ලන්ගේ පාත් එක හොයා ගන්නවා. පුංචි දරුවෝ ඔයාලා දන්නවා මෙතන ඉන්නේ බුද්ධිමත් පිරිසක්. බටගොඩ ගමේ මාත් අවුරුදු 5ක් 6ක් ඉන්නවනේ. ඉතින් ඔබ මං හුඟක් දුරට කියවලා තියෙනවා. මං හිතන හැටියට ඔබව කියවලා තියෙනවා හුඟක් දුරට. හොවර්ඩ් ගාඩ්නර් ඔයාලා අහලා තියෙනවා ඒක. හොවර්ඩ් ගාඩ්නර් ඇමරිකාවේ මනෝවිද්‍යාඥයෙක්. එතුමා බොහෝ කරුණු කියලා තියෙනවා. අපේ හිතගත්තු කාරණය බහුවිධ බුද්ධි න්‍යාය. ඔය දන්නවා. සියලුම දෙනා අහලා ඇති බහුවිධ බුද්ධි න්‍යාය. දැන් අපි දන්නවනේ දැනුමට තියෙන තැන ෆෝන් එකේ එක බටන් එකක් ලැබුවාම ඔය ගැන කොහොම විස්තර එනවා.
ඒකයිනේ දැනුමත් එක්ක තියෙන ප්‍රශ්න මේ දවස්වල තියෙන. මොකද දැනුම නෙමෙයි ඔබ යා යුතු තැන. දැනුම දැන් ඕනෑ තරම් තියෙනවා. හරි ලාභයි කියන්නේ. දැනුම හරි ලාභයි. හැබැයි නිර්මාණශීලීත්වය චින්තනයේ තමයි හුඟක් වැදගත් වෙන්නේ. ඉතින් ඒ තැනට දරුවන් ගෙනියනකොට දරුවන්ගේ ගමන් මාර්ගයේ තීරණය වෙන තැන තමයි මම දැන් මතක් කරලා දුන්නේ බහුවිධ බුද්ධි න්‍යාය කියලා. විශේෂයෙන්ම අපේ සමාජයේ දැන් හැදිලා ඉන්නවා. පෞගේ කාලේ හුඟක් හැදිලා හිටියේ දැන් ටිකක් වෙනස් විදිහට හිතන පිරිස වැඩි කියලා මම විශ්වාස කරනවා සහ පරීක්ෂණ වලින් සමීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. මේකෙදි වැදගත්ම දේ අර කටපාඩම් න්‍යායෙන් එහාට ගිහිපු ගතිය. එතකොට තමයි කටපාඩම විතරක් ගහන තැන්වලදී දරුවන් අසරණ වෙන්නේ සමහර තැන්වලදී. වැදගත් දේ දරුවා මොන බුද්ධි මට්ටමේද ඉන්නේ කියන එක තේරුම් ගැනීම. ඔබ දන්නවා මොලෙන් 90%ක් හැදිලා අවුරුදු 6 වෙද්දී ඔබ දන්නවා ඒ පිළිබඳව අවුරුදු 6 වෙද්දී දරුවන්ගේ මොලෙන් මිනිස් මොලෙන් 90%ක් හැදිලා. ඉතින් 90ද ඊට පස්සේ හැදෙන 10ද වැඩි පිරිස වැඩි ප්‍රමාණය කියලා ඔබ දැනුවත්. ඒක නිසා දරුවන් ගැන දරුවන්ගේ වර්ධනය ගැන දරුවන් යා යුතු මඟ ගැන අවුරුදු 6ට කලින් හිතන්න ඕනේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. 90 ගොඩ වැඩි කියලා දන්නවනේ අපි. අවුරුදු 6ට කලින් පුළුවන් නම් ඉංග්‍රීසි උගන්න ගන්න. අවුරුදු 6ට කලින් ඊට පස්සේ බැරි. ඊට පස්සේ අමාරුයි. ඒගොල්ලෝ ලැජ්ජ වෙනවා. වරදී කියලා බය හිතනවා. අවුරුදු 6ට කලින් පීනන්න උගන්නන්න. දෙමාපියෝ කියන දෙහල පුළුවන් තරම් ඉක්මනට ඒගොල්ලෝ ඒ ගුරුවරයාව අනුගමනය කරලා ඉගෙන ගන්නවා. දෙමළ විෂය පුළුවන් නම් අවුරුදු 6ට කලින් උගන්නන්න. එතකොට අමාරුවෙන් ශිෂ්‍යත්වයට ඕනේ වචන 3-4 උගන්නලා ඒගොල්ලෝ අසරණ වෙන්නේ නැහැ. ඒ වගේ සංගීතය නැටුම් නාට්‍ය ඔක්කොම ඕනම දෙයකට දරුවා කැමති පැත්තට යොමු කරවන්න හඳුනා ගැනීමටවත් අඩුම තරමේ දරුවා යන්න බෑ කියලා ආපස්සට එන තැන වෙනකම්වත් මාස 3-4ක් ඇති දරුවට ඒක අකමැති නම් යන්න බෑ යවන්න බෑ ඒ ළමයව. බලහත්කාරයෙන් කියන්න පුළුවන්. ඒක ප්‍රතිඵලත් අපි දකින්නවනේ නේද? සමාජය තුල දිහා බලුවාම අපිට තේරෙනවා දරුවන් දක්වන ප්‍රතිචාර මත. හොට් ගාඩ්නර් මනෝවිද්‍යාඥයා ප්‍රකාශ කරන්නේ බහුවිධ බුද්ධි න්‍යායේදී බුද්ධි වර්ග 8ක් ප්‍රධාන වශයෙන් ගොඩක් තියෙනවා. තාර්කික බුද්ධිය හොඳට තියෙන කෙනාට හොඳට ගණන් හදන්න පුළුවන්. ඉතින් ගණිතයේදී ගණන් පේපර් එකට එයා වැඩියෙන් ලකුණු ගන්නවා. හැබැයි එයාගේ භාෂාමය බුද්ධියේ පොඩි ගැටලුවක් තියෙන්න පුළුවන්. ඉතින් ඒකයිනේ ඔය සමහර විභාගවලදී හැම පැත්තම බලන්නේ අභියෝගතාවයක් දෙනවා භාෂා හැකියාවක් දෙනවා. ඒ වගේම සංගීතමය බුද්ධිය තියෙන කෙනා මම මේකෙදි මතක් කරන්නේ මේ මොන්ටිසෝරි වයසේදී කොහොමද දරුවෙක්ව ඒ තැනට ගෙනියන්නේ. විශේෂයෙන්ම මේ ළඟදි මහපු කතාව තමයි මම චූටි කාලෙත් ඇහුවා. එයාගෙන් ඩොක්ටර් කෙනෙක් එනවා කිව්වා අම්මා කියපු හින්දා හොඳද? ඩොක්ටර් කෙනෙක් එනවා කිව්වා හැබැයි එයාගේ අභ්‍යන්තර බුද්ධිය තමන් ඇතුළෙන්ම තියෙන අධ්‍යාත්මයත් එක්ක තියෙන ඒ තුලින් එයාගේ හැකියාව වැඩි හින්දා එයාට තමන්වම වෙනස් කරගෙන අම්මලාගේ ඉල්ලීම ඉටු කරන්න සහ පවුලෙන් එන බලපෑම ඉෂ්ට කරන්න එයා ඩොක්ටර් කෙනෙක් වෙනවා කොහොම හරි. ඒ වුණාට එයා කැමති ෆැෂන් ඩිසයිනින්. ඇත්තටම එයා කැමති ඒ සෞන්දර්යාත්මක පැත්තට. හැබැයි ලොකු වුණාම එයා ඩොක්ටර් කෙනෙකුත් වුණාට පස්සේ එයාගේ විනෝදාංශය මොකද දන්නවද? Taman ඩොක්ටර් කෙනෙක් කියලා කියන්නේ නැතුව මං කිව්වේ අර කලින් බලපෑම අනුව එයා ඩොක්ටර් තමයි. හැබැයි එයා ඉඳ තියෙන හැම වෙලාවකම එයා ඩොක්ටර් කියලා කියන්නේ නැතුව ෆැෂන් ඩිසයිනින් ක්ලාසස් වලට යනවා. ඒක තමයි එයාගේ විනෝදාංශය. ඒ විනෝදාංශය තුලින් එයා ඒ පැත්තට යන්නේ ඇයි? එයාගේ හැකියාව තියෙන ඒ පැත්තේ. එයා ආසේ පැත්තට වෙහෙසක් නොදැනෙන්නේ ඒක කරද්දි. දැන් මේ පැත්තට උදාහරණයකට එමු. කායික චාලකමේ බුද්ධිය කියලා එකක් තියෙනවානේ.
ශාරීරිකව ඒ කියන්නේ ටිකක් දඟලලා ක්‍රීඩා කරලා නටලා ඒ විදිහට ඇඟ හොල්ලලා වැඩ කරද්දී ඒ හැකියාව තියෙන අයට ඒ බුද්ධිය වැඩි අය ඒකෙන් වැඩි සතුටක් ලබනවා සහ හොඳට කරනවා. ඒ දරුවන්ගේ වෙනස්කම් තුලින් ඒක ඔයාලට අඳුන ගන්න පුළුවන්. ක්‍රීඩා කණ්ඩායමට නායකයා වෙන්නේ පේපර් එකේ ලකුණු 20ක්වත් ගන්න බැරි ළමයි සමහර වෙලාවට. ඒ තුලින්ම පේනවනේ වෙනස. හැබැයි යාට බුද්ධිය නැද්ද? එයාගේ බුද්ධිය තියෙන වෙන පැත්තක. අන්නේ පැත්ත අල්ලලා දෙන්නේ නැතුව ඔයා මෝඩයා ඔයාට මේ පේපර් එකෙන් ලකුණු 20ද තියෙන කියලා එයාව තලා පෙලා දාන එක බලක්වන එක අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න අයගේ වගකීමක්. අන්න එතෙන්දී ළමයා අසරණ වෙන තැන වළක්වන්න තමයි පෙරපාසල් ගුරුවරු ඉස්කෝලේ අය ගෙන්නලා දැන් හුඟක් වෙලාවට ප්‍රින්සිපල් කෙනෙක් තමයි කතාවක් කරන්නේ ගෙන්නලා දෙන්න තියෙන පණිවිඩය ඒක. ඒකයි දරුවන්ගේ බුද්ධිය මොන පැත්තෙන්ද බුද්ධි වර්ධනය මනින්න පුළුවන්. හැබැයි මේ මනිනකොට තියෙන පිටු 45ක විතර වාර්තාවක් බුද්ධිය මැනීමේදී එන්නේ ලොකු පිටු 45ක විතර වාර්තාවක්. ඒ වාර්තාව හොඳට ස්ටඩි කරනකොට තමයි ඒ අදාළ විද්වතාට ඒ අදාළ පර්යේෂකයාට තේරෙන්නේ මෙයා මොන පැත්තෙන්ද යන්න ඕනේ කියන එක. හුඟක් දියුණු රටවල් වල සහ ලංකාවේ පහසුකම් තියන අය ඒ විදිහට දරුවාගේ හොයා ගන්නවා මේ දරුවා මොන පැත්තෙන්ද යන්න පුළුවන් සහ යන්න කැමති. ඒක දරුවන් වෙන්න ඉඩ දෙනවා. ඒ වගේමයි ඔබට වගකීමක් තියෙනවා. මේක මේ විශේෂයෙන්ම මොන්ටිසෝරි වයසට අදාළ හින්දා මම මේ කියන්නේ. ඔබ දරුවාගේ වැඩ ඔබේ අත් අකුරෙන් ලියලා දෙනවා නම් හුඟක්ම මතක තියාගන්න මේ කාරණය. දරුවාගේ අකුරු ටික ඔයාගේ අකුරු වලින් ලියලා දෙනවා නම් මම මේ සාක්ෂියතුව කියන්නේ ඒකයි. එතකොට දරුවට ඉන්න ලොකුම හතුරා ඔය. තමන් ආදරේ කියලා කිව්වට දරුවට ඉන්න ලොකුම හතුරා තමයි. දරුවාගේ සියුම් මාංශපේශි වර්ධනයට දෙන්නේ මැටි ගුලියෙන් මොකෙක් හරි සතෙක් හදාලා දෙන්න කිව්වහම මේක අම්මලාගේ අත් වලින් හදනවා නම් අම්මලාගේ දැන් ඔය සියුම් චාලක වර්ධනය වෙන්නේ නැහනේ. ඒගොල්ලෝගේ වයස පහුවෙලා. දරුවටයි ඒක දෙන්නේ. ඉතින් ටීචර්ගෙන් වැඩි ලකුණු ගන්න කියලා සහ වැඩි අවධානයක් ගන්න කියලා හුඟක් ලස්සනට හදලා දෙනවා. හැබැයි දරුවා මැටි ගොඩක් වගේ කියලාත් කතාවක් තියෙනවනේ නේද? ඇයි එහෙම කියන්නේ? මැටි පිටක් වගේ කියලා කියන්නේ. ගොඩක් කියනකොට ලස්සන නෑනේ. මැටි පිටක් වගේ කියලා කියන්නේ මේ පුංචි දරුවන්ට මොකද ඌමනා විදිහට නවල කරලා තලලා අඹරවලා කොහොම හරි මේ දරුවව හොඳ පැහැදිලි රූපයක් හොඳ ප්‍රතිරූපයක් දක්වා ගේන්න පුළුවන් නිසා. හැබැයි සමහර දරුවෙක් හුඟක් නිශ්ශබ්දව ඉන්නවා නම් ඒක මේ භාෂාමය බුද්ධියේ ගැටලුවක් කියලාවත් අන්තර්පුද්ගල බුද්ධියේ ගැටලුවක් කියලාවත් එහෙම මනින්න හොඳ නෑ එකපාර. ඒකයි මං කිව්වේ කලබල වෙන්න එපා කාලය ඕනේ. ඒ කාලය තුලින් සාක්ෂි ඇතුව ඔබ නිරීක්ෂණය කරපු දේ තුලින් දරුවාව හඳුනාගෙන දරුවාව ඉදිරියට ගෙනියන්න ඔබේ සහායය අවශ්‍ය වෙන්නේ. ගුරුවරයාට ඇඟිල්ල දික් කළා ගුරුවරයා ළමයි 40ක් බලා ගන්නවා. එයාලට සිලබස් එකක් තියෙනවා කරන්න. ඒ සිලබස් එකේ ඒ ගාන ඒ වෙලාවට හැදුවේ නැත්නම් ඇඟිලි ගහන්න පිරිසක් ඉස්සරහින් ඉන්නවා. ඒ වෙලාවට ඒ පාඩම ඉගෙනුවේ නැත්නම් එයාගේ පඩි නවත්තන්න පිරිසක් ඉන්නවා. ඔන්න ඔක හොඳට අවධානය යොමු කරවන්න ඕනේ පිරිසක්. ඔබ එදාට ඒ ටීචර් ඒ සටහන ඒ විදිහට කළේ නැත්නම් එයාගේ පඩි නවත්තන්න පිරිසක් ඉන්නවා. ඒක නිසා ගුරුවරු සීමාවල් යටතේ වැඩ කරන අය. ඒක නිසා සමාජයේ කියන භාෂාවේ බෝලේ පාස් කරලා ඉන්න බෑ. දෙමාපියන්ට Tamanට එක දරුවයි හෝ දෙන්නයි බොහෝ විට ඉන්නේ. ඉතින් ඒකේ වගකීම ඔබ ගන්න. ඒ වගකීම ගන්නකොට මේ න්‍යාය වලින් දෙන කරුණු පවා සමාජයෙන් ඉගෙන ගන්න කරුණු පවා ගුරු බවතුන් දෙන උපදේශ වල ඉඳලා ආච්චි සීය කියන දේ ඉඳලා අනික තමන්ගේ ඥාන වලින් එන දෙයක් තියෙනවනේ. ගායකයෙක් පුතා හුඟක් වෙලාවට ගායකයෙක් නේද? හුඟක් වෙලාවට එහෙමනේ. සීයලා තාත්තලා මුණුබුර ඔක්කොම ගායකයේ පරම්පරාව ඥාන වලින් එන දේකුත් තියෙනවා. ඒ වගේමයි පරිසරයෙන් ගන්න දේකුත් තියෙනවා. නරක පරිසරයේ නරක යාළුවෝ ආශ්‍රය කරනකොට නරක දේවල් Taman තුල තහවුරු වෙනවා. ඉතින් ඒවයින් පරිස්සම් කරගන්න ඕනේ.
වැඩි ආදරයට ඔබ දන්නවා පණිවිඩයක් හැටියට කියන්නේ පුංචි දරුවන්ට ගැහැණු පිරිමි දෙකොල්ලටම අතවර සිද්ධ වෙන්නේ ළමා අපයෝජනය ගැන හුඟක් කතා වෙන කාලයක් මේක. ළමා අපයෝජන හුඟක් සිද්ධ වෙන්නේ දුර බැහැර මිනිසුන්ගෙන් නෙමෙයි. ඒකත් මතක තියාගන්න ඕනේ. ඔබට මේ උපදේශ හම්බ වෙනවා. ඒ වුණාට ඔබට shopping යන්න ඕන වුණාම ළමයව දාලා යනවා. ඉතින් එහෙම තමයි. කොච්චර බණ කිව්වත් කොච්චර උපදෙස් දුන්නත් මොන හරි ගැටලු තියෙනවා. ඒක රස්සාවට යන්න වෙනවා. ඒකයි දරුවන්ගේ ආරක්ෂා. ඒකයි දරුවන්ව ශක්තිමත් කරන්නේ. දරුවන්ගේ තාම චූටි බබා කියලා හිතන්නේ නැතුව ඔවුන් දැනුවත් කරන්න. ඔවුන් දැනුවත් කරන්නේ කොහොමද? මොන්ටිසෝරි ගුරුවරුත් මේක කරනවා. ඉස්කෝලේ ගුරුවරුත් මේක කරනවා. අපි හිතමු ගෑල් ළමයෙකුට උනක් කියනවා නාන ඇඳුමෙන් වැහෙන ටික ඔයාගේ. චූටි දරුවන්ට කියා දෙන්නේ. නාන ඇඳුමෙන් වැහෙන ටික ඔයාගේ. ඒක කාටවත් අයිති නෑ. කාටවත් අල්ලන්න දෙන්න එපා. කවුරු හරි අල්ලන්න දෙනවා නම් අම්මට කියන්න. ඒ විදිහට දරුවන් තුල දැනුවත් කිරීම සහ විශ්වාසය ඇති කරලා තමන්ගේ ආරක්ෂාව හදාගන්න උදව් කරනවා මිස කිසිම කෙනෙකුට ළඟ ඉඳන් පරිස්සම් කරන්න බෑ කෙනෙක්ව. පරිස්සම් කරන්න ඕනේ කාලේ තියෙනවා. හැබැයි දරුවට යන්තම් තේරෙනකොටම දරුවට කියා දෙන්න දරුවන්ට කරදර වෙන තැන් ගැන. එතකොට දරුවාගේ අර න්‍යාය අනුව දරුවා තමන්ගේ පාර හොයාගෙන යයි තමන් මොන පැත්තටද දක්ෂ කියලා ඒගොල්ලන්ට හඳුනා ගන්න දුන්නහම ඒ හඳුනා ගන්න දෙන්න කියන පණිවිඩය තමයි මම මේ නැවතත් කියන්නේ. ඉතින් මං මේ ස්තුති කරන්න පිළිගන්න මං යොමුුනේ නැහැ ආරාධිතා මුත්තන් වෙනම හැමෝම අපිට වටින චරිත. ඉතින් ස්තුති ආරාධනා කළාට වගේම මෙච්චර වෙලා සාවධානව සවන් දුන්නාට ස්තුතියි. මං ආදරේ බටගොඩට. ඉතින් බටගොඩ ජනතාව ලෝකෙටම ආදරේ, ලංකාවටම ආදරේ, හැම දරුවෙකුටම ආදරේ. ඉතින් බටගොඩ තමයි නියෝජනය කරන්නේ මේ වෙලාවේ. ඉතින් බටගොඩට මං ආදරේ. ඉතින් ගමේ දියුණුව, රටේ දියුණුව, ඔබේ දියුණුව, දරුවන්ගේ දියුණුව බලාපොරොත්තු වෙන කෙනෙක්. ඉතින් එතුමිය ප්‍රකාශ කරපු ඒ සියල්ල අතර තියෙන සත්‍යමයයි බුද්ධිය, අත්දැකීම්, ඒ වගේම හැකියාවන් නිවැරදිව පරිහරණය කරන්නට ඔබේ දරුවා යොමු කරන්න. එයයි මම හිතන්නේ එතුමියගේ මේ දීර්ඝ දේශනේ හරය සහ සත්‍ය උනේ. ඉතින් අපි උඩුරුවන් තලේ මාලක්කම කැරකෙන අන්දම් අන්න බලන් පෙරහකින් උදම් වී ඇත දෙපා සෙලවෙන අන්දම් අන්න බලන් උඩුරුවන් තලේ මාලක්කම කැරකෙන අන්දම් Selain
ජලයේ හිඳ මාලක්කම කැරකෙන හන්දම් වගේ කාලේ අපේ මේ සැරේ දුර ගිහින් සාගරේ වෙරළට ආවේ මේ උදේ පුරු පුරා මාළු ගෙනාවා බොලේ හොඳ වගේ කාලේ අපේ මේ සැරේ දුර ගිහින් සාගරේ වෙරළට ආවේ මේ උදේ පුරු පුරා මාළු ගෙනාවා බොලේ ඕඩි ඕඩි හෙලෙයිලා වරකන් ගෙවිලා අසරණ අපේ මූණ දෙයිව බලාලා ඕඩි ඕඩි හෙලෙයිලා අනිකට වරෙල්ලා නුඹලත් අපේ සතුට බෙදා ගනිල්ලා වාදනතේ
අනිකේදු නෑ හිතේ එකම රැහේ අපි එකම වගේ මහමුදේ කල පෙළසේ ගෙවනවා ජීවිතේ හරි හරි වරෙල්ලා අනිකට වරෙල්ලා නුඹලත් දෝත පුරා මානු ගනිල්ලා අලබල නොවෙල්ලා එකමුතු වේ අල්ලා නුඹලත් දෝත පුරා මානු ගනිල්ලා ගැහෙමින් පොඩි ගෙපලි මග බල බලා ඇතේ කාසි නැතේ මහ ගොඩක් අතේ කුසගින්නයි ඇවිලෙන්නේ නැහැතියා හාමතේ හරි හරි යමල්ලා අනිකට යමල්ලා අදර බතක් මුයා ගන්න යමල්ලා ඔඩි ඔඩි හෙලෙයියා ආයෙත් වරෙල්ලා පාන්දර ජාමේ ඔරුව දියක් කරල්ලා
තරිකිට නැටුම් නටනවා නැටුම් නටනවා රුණගත කුඳගත තරිකිට නැටුම් නටනවා නැටුම් නටනවා ඉතින් මම දැන් ආරාධනා කරනවා දෙමව්පියෝ වෙනුවෙන් මේ සභාව ආමන්ත්‍රණය කරන්නට ගමගේ කුමාරී මහත්මියට මම දන්න විදිහට කුමාරී ගමගේ මහත්මියනි ඔබටයි මේ ගෞරවනීය ආරාධනය මේ උත්සව සභාව අමතන්න. අප කළ ආරාධනාව පිළිගෙන අද දින සමනල පෙරපාසලේ විවිධ ප්‍රසංගය නැරඹීම සඳහා විශේෂ ආරාධනාව පිළිගෙන මෙහි පැමිණි ආරාධිත අමුත්තන්ගෙන් සහ පාසලේ ප්‍රධාන ආචාර්ය ගුරුතුමියන්ගෙන් සහ ආනිකුත් සියලුම ගුරුවරුන්ගෙන් අවසරයි දෙමව්පියන්ගෙන්ද මෙහි පැමිණි සිටින සියලු දෙනාගෙන් අවසරයි. ප්‍රථමයෙන්ම සමනල පෙරපාසල විවිධ ප්‍රසංග උත්සවයේ දෙමව්පිය ස්තුති කතාව මාහට පැවරීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා. සමනල පෙරපාසල බටකොට ගම් ප්‍රදේශයේ ඉතා දීර්ඝ කාලයක සිට
පවත්වාගෙන යන ඉතා හොඳ පෙරපාසලක් කියලා මම කියන්න කැමතියි. පෙරපාසල් අධ්‍යාපනය අපේ කුඩා දරුවන්ට ඉතා හොඳින් මනාව උගන්වන ගුරු මණ්ඩලයක් මේ සමනල පෙරපාසලේ ඉන්නවා කියලා කියන්න මම කැමතියි. ඒ වගේම අපි සමග සුරතල් වෙලා විනෝද වෙලා අපේ දරුවන් මුලින්ම අපි ගෙනල්ලා දානවා මෙන්න මේ පෙරපාසල කියන තැනට. ඊට පස්සේ තමයි දරුවෝ කියන්නේ අදනම් අම්මේ මට ඉස්කෝලේ යන්න බෑ මට බයයි ලැජ්ජයි කියලා. ඒ වුණාට මේ සමනල පෙරපාසලේ ගුරුවරුන් ඒ ලැජ්ජාව බිය නැති කරලා හොඳ මට්ටමකට මේ කුඩා දරුවන් හැඩගස්සවලා තියෙනවා. ඉතින් ඒ ගුරුවරුන්ට ඉතාමත් ස්තුතිවන්ත වන අතර පැතුම් පොදි බැඳ දෙනෙත් අභියස මතකයි එදා හමු වුණා නුඹේ මුවගෙහි සීනා කැන්දක ආයෙත් අපේ සිත් පොඩි ලං වුණා ගුරු මවුනි නුඹේ සෙනෙහසින් අප වෙතම ලං වුණා මවුන් සේම නුඹ ලං වුණා දමා යන්නට නොහැකුමුත් යන්නම් හෙට දුරක් අතීතයෙන් සමුවරන් ගියත් අපි බොහෝ දුරක් ගුරු මවුනි නුඹේ මතකය රැඳෙයි හැමදාම. ඒ වගේම සමනල පෙරපාසල තව තවත් දිගින් දිගට වැජබෙන මිනි පහනක් වේවායි කියලා මා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ඔබේ ආදරයෙන් තෙමි මලක් වගේ පිබිදෙමි දෙපා වඳිමි නෙමි නෙමි මගේ ආදර ගුරුතුමි මගේ கண்ணு ரெண்டு ரங்கராட்டினோ கொஞ்ச நேரம் உத்து பாரு மொத்த பூமியாடும் கண்ணம் ரெண்டு பக்கவாத்தியும் கொஞ்ச நேரம் தட்டி பாரு 100 தாளம் போடும் கண்ணு ரெண்டு ரங்கராட்டினோ கொஞ்ச நேரம் உத்து பாரு மொத்த பூமியாடும் கண்ணம் ரெண்டு பக்கவாத்தியும் கொஞ்ச நேரம் தட்டி பாரு 100 தாளம் போடும் என் மேனி ஒரு தேக்குதான் மின்னுக்கு பார் மூக்குதான் என் மேனி ஒரு தேக்குதான் மின்னுக்கு பார் மூக்குதான் உள்ளகையில் ரேகையெல்லாம் சொர்க்கத்தோட மேப்பு தான் பின்னிடாத கூந்தல் ஒரு கண்ணகரு குற்றாலம்தான் டியா 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 அரை டண்டன காடியா கொய்யா 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 நான் வெட்டி வச்ச கொய்யா டியா 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 அரை டண்டன காடியா பையா 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 என தின்னு புட்டு போயா கண்டு ரெண்டு ரங்கராட்டினோ கொஞ்ச நேரம் உத்து பாரு மொத்த பூமியாடும் கண்டம் ரெண்டு பக்கவாத்தியும் கொஞ்ச நேரம் தட்டி பாரு 100 தாளம் போடும் வண்டலூரில் மான்கள் இல்லையா ஊரே வந்து என்ன பார்த்து போகுது வைகையில மீன்கள் இல்லையா மதுரை கண்ணு ரெண்ட கடன் கேக்குது ஆளு கலக்குறானே ஜடா கட்டிக்குறானே ஆள அசத்துறானே ஆத்தி டியா 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 அரை டண்டன காடியா கொய்யா 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 நான் வெட்டி வச்ச கொய்யா
ඇඳුම් ඇඳ හඬවන රබාන කියතේ පොළේ ඉඳන් අඩි 10ක් විතර උස ඇති අමුතු ඇඳුම් ඇඳ හඬවන රබාන කියතේ පොළේ ඉඳන් අඩි 10ක් විතර උස ඇති ආකාශේ ඔළුව අදී කියලා බයිති ආකාශේ ඔළුව අදී කියලා බයිති බුරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ බුරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ ගෞරවයෙන් ආරාධනා කරනවා බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමියට ත්‍යාග ලබා ගන්නේ සවීන් පුංචි පුතණුවන් පැමිණ තමන්ගේ ත්‍යාගය ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. නෙවාන් පුංචි පුතණුවනි ඔබටයි මේ ආරාධනය. ඔබට හිමි ත්‍යාගය ලබා ගන්නා ලෙස හසංජන පුංචි පුතණුවනි ඔබටයි මේ ආරාධනය. ඔබට හිමි ත්‍යාගය ලබා ගන්නා ලෙස ලසලි පුංචි දියණියනි ඔබටයි මේ ආරාධනය. රුෂක පුංචි පුතණුවනි ඊළඟට ඔබටයි ත්‍යාග ලබා දීමට අප සූදානම් වන්නේ. බොහෝමත්ම ස්තුතියි බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමියට අපහා ත්‍යාග ප්‍රදානයේ කටයුතු සඳහා එක්වීම පිළිබඳව මීළඟට වෙනුවැල් පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමියට අපි ආරාධනා කරනවා අපහා ත්‍යාග ප්‍රදාන කටයුතු සඳහා එක්වන ලෙස. මහිරු පුංචි පුතණුවනි මීළඟට සංසිල පුංචි පුතණුවනි ඔබටයි මේ ආරාධනය ත්‍යාග ලබා ගන්නා ලෙස. මීළඟට දුල්තිනි පියුෂා දියණියනි ඔබටයි මේ ආරාධනය ත්‍යාග ලබා ගන්නා ලෙස. මෙතුකි දියණියනි මේ ත්‍යාගය ඔබ සඳහායි. ජෙනුලි දියණියනි
බොහෝමත්ම ස්තුතියි අපහා ත්‍යාග ප්‍රදාන කටයුතු සඳහා එක් වූ වෙනිවැල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමියට බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ විශ්‍රාමික ගුරු මෑණියන් වන ප්‍රීති ගුරු මෑණියනි ඔබටයි මේ ආරාධනය. පෙහාන් පුංචි පුතණුවනි ඔබගේ අවස්ථාවයි මේ උදා වන්නේ. සසිඳු සංකල්ප පුතණුවනි ඔබට හිමි ත්‍යාගය. ශවිශ්මි පුංචි දියණියනි ඔබටයි මේ අවස්ථාවක ත්‍යාග ලබා ගැනීමට. විදසී පුංචි දියණියනි ඔබගේ අවස්ථාවයි මේ. මුතුලි දියණියනි ඔබටයි මේ අවස්ථාව. තෙනුල් පුතණුවනි ඔබටයි මේ ඔබගේ ත්‍යාග ලබා ගැනීමට ආරාධනා කරන්නේ. ඒ වගේම ඊළඟට අපි ආරාධනා කරනවා බටගොඩ ග්‍රාම නිලධාරී වසමේ හිටපු ග්‍රාම නිලධාරිනි සුභාෂිනී මහත්මියට අපහා ත්‍යාග ප්‍රදානෝත්සවයේ කටයුතු සඳහා එක්වන ලෙස අභිමානි පුංචි දියණිය රිහාන්ස පුංචි පුතණුවනි ඔබටයි මේ අවස්ථාව ඔබගේ ත්‍යාග ලබා ගැනීමට. මෙතුලි දියණියනි ඔබටයි මේ ත්‍යාග ලබා දෙන්නේ. දැහැමි පුංචි දියණියනි මීළඟට ත්‍යාග ලබා ගැනීම සඳහා නිකිත් පුංචි පුතණුවන්ට ආරාධනා කරනවා. මිහන්සා පුංචි දියණියනි ඔබටයි මේ ආරාධනය ත්‍යාග ලබා ගැනීම සඳහා. මීළඟට සමනල පෙරස් පාසලේ පාඨශාලාධිපතිනිය වන අමාලී ගුරුමෑණියනි ඔබටයි මේ ආරාධනය ත්‍යාග ලබා දීම සඳහා. අමාලී ගුරුමෑණියන් අතින් ප්‍රථමයෙන් ත්‍යාග ලබන්නේ නිර්වාණ පුංචි පුතණුවනි ඔබයි. දිනලි පුංචි දියණියනි ඔබටයි මේ ආරාධනය ත්‍යාග ලබා ගැනීමට. විසඳි පුංචි දියණියනි ඔබටයි මේ ආරාධනය ඔබට හිමි ත්‍යාගය ලබා ගැනීමට. මීළඟට අනුකි පුංචි දියණියනි ඔබටයි ආරාධනා කරන්න අපි ත්‍යාග ලබා ගැනීම සඳහා. මෙසඳු පුංචි පුතණුවනි ඔබගේ ත්‍යාගය ලබා ගන්නා ලෙස අපි ආරාධනා කර සිටිනවා. නෙතුලි පුංචි දියණියනි ඔබටයි මේ ආරාධනය ඔබට හිමි ත්‍යාගය ලබා ගන්නා ලෙස. සෙනාරා පුංචි දියණියනි ඔබගේ ත්‍යාගය ලබා ගැනීමට අප ආරාධනා කර සිටිනවා. සියල්ලකම ආරම්භය මෙන්ම අවසානයකුත් තියෙනවා. ඒක සියල්ලන්ටම පොදු න්‍යායක් වෙනවා. එසේනම් 2025 වර්ෂයේ සමනල රැගුම් ප්‍රසංගය මෙතනින් නිමා කරන්නම්. ඔබ සියලුම දෙනාට දලදා සමිඳු පිහිටයි.